ඔන්න ගයිස් දැන් මේක රීස්ටාර්ට් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු රීස්ටාර්ට් වෙද්දි කොහොමද අපිට එන ඉන්ටර්ෆේස් එක කියලා. right no signal වුණා. on down වෙනවා. right adjust වුණා. on the windows wow. කමුතුම windows එකක් මේක තියෙන්නේ. wow. දැන් ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා guys. හරිද? දැන් අපි ඕපන් කරලා බලමු කොහොමද කියලා. දැන් අපි මෙතනට ගහනවා පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක ගැහුවා ලොග් වුණා. right වෙනම ඉන්ටර්ෆේස් එකක් තියෙන guys දැන් ලෝඩ් වෙනවා. හයි ඔන්න දැන් guys මේක දැන් ඉන්ස්ටෝල් වෙන්න අරගෙන තියෙන්නේ. දැන් මේක හරිද? දැන් ඔයගොල්ලෝ මේක කරද්දි තව දෙයක් ගැන හිතන්න ඕනේ ස්ටෝරේජ් එක වගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. හරිද? දැන් මේ ප්‍රොසෙස් එකට මට පැය 6ක් 7ක් විතර ගියා. ඉතින් දැන් සෑහෙන්න ලෝඩ් වෙනවා, ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යනවා, කනෙක්ෂන් එක අවුල් යනවා. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් මේක ඩවුන්ලෝඩ් කරගද්දී උනත් දවසක් විතර යනවා. ඉතින් මේ වැඩේ ගත කරන්න. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ හොඳට ඔයගොල්ලෝ Wi-Fi router එකට හොඳට data දාගන්න. data දාගෙන කරොත් තමයි මේක හොඳට completely process එක කරන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඒ වගේම ඔය hotspot අනම්මනම් දෙනවා නම් ඇත්තටම ඒව නම් බොරු වැඩ. ඉතින් හදිස්සියකට ඔය hotspot ටිකක් දාලා කම්පියුටර් පාවිච්චි කරාට අනිවාර්යෙන් fix Wi-Fi connection එකක් තියෙන්න ඕනේ guys. හරිද? ඔන්න ඕක තමයි guys ආවේ. right? දැන් මේක Windows 11 වෙලා තියෙන්නේ. අපේ තිබ්බ ඇප්ස් ටික තියෙනවා. දැන් මේක මෙනු එක වෙනස් වෙලා තියෙනවා. අපි ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් guys Windows 11 එක තියෙන්නේ. හරිද? දැන් අපි සමහර ඇප්ස් වැඩ කරනවා වෙන්න පුළුවන්, නොවෙනවා වෙන්න පුළුවන්. හරි අපි ඩවුන්ලෝඩ් කරලා ආයෙ සෙටප් එක බලමු එහෙනම්. දැන් අපි බලමු දැන් මෙතන Windows correct කියලා. හරිද? දැන් මෙන්න මෙතන ගිහිල්ලා settings ගිහිල්ලා බලන්න ඕනේ activation ගිහිල්ලා. activation ගියාට පස්සේ මෙන්න මෙතන මේ system activation Windows 11 education තියෙන්නේ. දැන් මෙතන panel එකත් වෙනස් වෙලා තියෙනවා. දැන් වගේ දැන් අපිට පොඩි වෙනස්කම් ටිකක් කරන්න වෙයි. දැන් මෙතන Windows updates තියෙනවා. දැන් updates check කරලා බලලා අපිට updates ටිකක් දාන්න වෙයි. හරි guys එහෙනම් Windows 11 install කරේ මම මෙහෙමයි. ඕගොල්ලොත් මේක බලලා පොඩි idea එකක් ගත්ත කියලා මම හිතනවා. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම තාම මේ වගේ videos ටිකක් ගේන්න බලන්න. මට ඇත්තට වෙලාවක් නැහැ guys. හරිද? ඒ හින්දා subscribe කරලා තියාගන්න. එහෙනම් පස්සේ හම්බෙමු.